අද ලෝක දේශපාලනයේ ප්‍රධානම පුවත තමයි අයතුල්ලා අලි කමේනි ඝාතනය කියලා කියන්නේ. ඉතින් මේ ඇමරිකානු යුද මෙහෙයුමින් ඝාතනයට ලක්වෙච්ච මේ උත්තරීතර නායකයා ගැන ලෝකයේම මේ වෙද්දී කතා බහට ලක් වෙනවා. ඉතින් ඇතැම් විස්තර විචාරකයන් පවසනවා මෙයා ත්‍රස්තවාදීන්ට සපෝට් කරනවා, ඒ වගේම තමයි මෙයා ඒකාධිපති පාලකයෙක්, ඒ වගේම මෙයා ශ්‍රී ලංකාවට සෑහෙන්න උදව් කරපු චරිතයක් කියලා. ඉතින් අද මේ වීඩියෝ එක තුලින් අපි කතා කරමු අයතුල්ලා අලි කමේනිගේ ජීවිත කතාව පිළිබඳව. අයතුල්ලා අලි කමේනි උපත ලබන්නේ 1939 අප්‍රේල් මාස 19 වන දින එරට ශුද්ධ වූ ෂියා නගරවලින් එකක් වන ඉරානයේ මාෂාඩ් නගරයේදී. ඔහුගේ පියා ෂාවට් කමේනි වන අතර ඔහු ආගමික විශාරදයෙක් වෙනවා. ඒ වගේම තමයි අලි කමේනිගේ ෆැමිලි එක සම්පූර්ණම ෂියා පූජක පන්තියට තමයි අයත් වෙන්නේ. ඒ වගේම තමයි අලි කමේනි උපත ලැබුවේ සහෝදර සහෝදරින් 8 දෙනෙක්ගෙන් යුත් පවුලක දෙවැනියා විදිහටයි. ඉතින් කුඩා කලින් ඉඳන්ම ආගමික පසුබිමක හැදී වැඩුණු මේ අලි කමේනි කුර්නාර අධ්‍යාපනය, ඒ වගේම තමයි ෂියා දේවධර්මයේ ඉගැන්වීම්, සෙමිනේරි උපදෙස් වගේ මේ අධ්‍යාපන රටාවන් සියල්ලම අවසන් කරා. අවසානයේදී මොහුට 1979 ඉස්ලාමයේ විප්ලවයේ අනාගත නායකයා වූ රුහොල්ලා කොමෙයිනි විසින් තමයි අධ්‍යාපනය ලබා දුන්නේ. මෙම අධ්‍යාපනයෙන් අනතුරුව රුහොල්ලා කොමෙයිනි සමග එක්තු වුණු අලි කමේනි 1960 සහ 70 ගණන්වල ඉරානයේ පැවති ෂා රජුගේ මේ දේශපාලන රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව වෙච්ච විරෝධතාවලට නායකත්වය ලබා දෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි 1979 ඉරාන විප්ලවයේ ප්‍රධාන නායකයෙක් බවට අලි කමේනි පත් වුණා. එම විප්ලවයෙන් අනතුරුව එරට පැවතුණු ෂා රජුගේ ඇමරිකානු ගැති පාලනය සම්පූර්ණම ඉවර කර ඉස්ලාමයේ ජනරජයක් බවට පත් වුණා. ඉතින් මේ ඉස්ලාමයේ ජනරජයේ තනතුරු කීපයකටම අලි කමේනිත් පත් වුණා. ඔහු ඉරාන විප්ලවවාදී කවුන්සිලයට පත් වුණ අතර පසුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය, ඒ වගේම ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෙවත් IRGC-යට අණ ලබා දුන්නේද අලි කමේනි විසිනි. ඔහුගේ මේ දක්ෂ පාලනය හමුවේ 1980 දශකයේ මුල් භාගයේදී කමේනි ඉරානයේ ජනාධිපති ලෙස තේරීපත් වුණා. ඒ වගේම ඔහු 1981 සිට 1989 දක්වා වාර දෙකක් ඉරානයේ ජනාධිපතිවරයා ලෙසද සේවය කරනු ලැබුවා. ඔහුගේ ජනාධිපති ධූර සමයේ ඉරාන ඉරාක යුද්ධය, ඒ වගේම තමයි අභ්‍යන්තර දේශපාලන ගැටුම් රැසකට ඔහු මුහුණ පෑනු ලැබුවා. ඒ වගේම විප්ලවවාදී නායකත්වය තුළ සබන්දා කල්පනාකරණය කිරීම ඇතුළු ප්‍රධාන අභියෝග රැසකට ඔහු මුහුණ දෙනු ලැබුවා. ඔහු ඉතා කෙටි කාලයක් තුර ඉරාන දේශපාලන භූමිකාවේ ඉහළම කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණේ ඔහු උපතේ සිටම ෂියා මුස්ලිම් පූජකවරුන්ගේ පවුලකින් පැවතගෙන අතර, ඒ වගේම තමයි ඔහුගේ චතුර කතිකත්වය හේතුවෙන් ඔහු 1979 ඉරාන විප්ලවයේ ප්‍රබල නායකයෙක් බවටද පත් වුණා. ඒ වගේම 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයේ ප්‍රබලම නායකයා වූ රුහොල්ලා කමේනිගේ දක්ෂතම ශිෂ්‍යයා වුණෙත් අලි කමේනි. මේසා කරුණු රැසක් හමුවේ ඉරාන නායක අයතුල්ලා අලි කමේනි ඉරාන දේශපාලනයේ උත්තරීතර සහ වැදගත් චරිතයක් බවට පත් වුණා. පසුව එරට නායකයා වූ රුහොල්ලා කමේනි 1989 මිය යාමෙන් අනතුරුව නැවතත් අලුත් නායකයෙකු ඉරානයට පත්කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඉතින් මෙහිදී ඉතා හසල දේශපාලන දැනුමක් සහ දක්ෂතාවයක් තිබුණු දෙවරක් ඉරානයේ ජනාධිපතිවරයා වූ අයතුල්ලා අලි කමේනි ඉරානයේ ආධ්‍යාත්මික උත්තරීතර නායකත්වයට පත් වුණා. මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුයි ඉරාන උත්තරීතර නායකයා ඉරානයේ ජනාධිපතිවරයාට ඉහළින් සිටින අතර ඔහුට අධිකරණ මාධ්‍ය හමුදාව වගේම ආර්ථිකමය වශයෙන් ඉහළම බලයක් හිමි වෙනවා. මෙම බලය ඉරාන ජනාධිපතිවරයාටත් වඩා අසීමිත බලයක් වන අතර ඉරානයේ ඉහළම අධිකාරිය වන්නේ ඉරානයේ උත්තරීතර නායකයායි. මෙහිදී 1989 සිට 2026 පෙබරවාරි මාසය දක්වා මිය යාම තෙක්ම අයතුල්ලා අලි කමේනි විසින් ඉරාන උත්තරීතර නායකත්වය මෙහෙවනු ලැබුවා. මෙහිදී ඉරාන නායක අයතුල්ලා අලි කමේනි ඇමරිකාව ඊශ්‍රායලය වැනි ඉරානයට හානිකර බටහිර දේශපාලනයට දැඩි ලෙස විරුද්ධ වූ අතර ඔහු කිසිසේත්ම තම රට බටහිර දේශපාලනය ඉදිරියේ පාවා දුන්නේ නැත.
ඒ වගේම තමයි අලි කමේනිගේ පාලන සමය තුළ ඉරාන ඉරාක යුද්ධය ඒ වගේම අභ්‍යන්තර දේශපාලන ගැටුම් විශාල ප්‍රමාණයක් සිද්ධ වුණා. ඇමරිකා එක්සත් ජනපදයට ඉරානයේ තෙල්වල බලය අවශ්‍ය වුණා. හැබැයි මේ කිසි අවස්ථාවක අලි කමේනි ඉරානයට අතක්වත් තියන්න ඉඩ ලබා දුන්නේ නැහැ. ඉතින් මේසා හේතු සාධක පදනම් කරගෙන තමයි ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට විරුද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඇමරිකාව ඉරානයේ ජනතාව අතර මෙම නායකත්වය ගැන මතභේද ඇති කරන්න පටන් ගත්තා. ඉතින් මේ පිළිබඳව අලි කමේනිගේ කන ගැටුණු හේයින් අලි කමේනි විසින් ජනතාවට ඉතාම ඒකාධිපති පාලනයක් අරන් ගියා. මොකද ඉරානයේ ජනතාව බටහිර ගැත්තන්ට රැවටේවි කියන අරමුණ ඇතිව. ඒ වගේම තමයි ඉරානය තම මිත්‍ර රටවල් එක්ක හොඳ පොසිටිව් විදේශ ප්‍රතිපත්තියක් රැගෙන ගියා. එක්සාම්පල්ලයක් විදිහට ඉරානය සහ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඉතාම මිත්‍ර රටවල් දෙකක් වන අතර LTT යුද්ධයේදී ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම, ශ්‍රී ලංකාවට ඇතැම් අභියාවද ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හා ඒවා ලබා ගැනීමට ඇති ඉඩකඩවල් සීමා කිරීම වැනි ගොඩක් දේවල් කරත් ඉරානය සෑම අවස්ථාවකදීම LTT එකට විරුද්ධව යුද්ධ කිරීමට අවශ්‍ය අවියායුධ ඒ වගේම අවි පුහුණුව ඒ සෑම දෙයක්ම ශ්‍රී ලංකා රජයට ලබා දුන්නා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා රජයත් සමග එකතු වී විවිධ වූ වෙළඳ ගිවිසුම් අත්සන් කර තිබීමත් කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා. විශේෂයෙන් උමාවේ ව්‍යාකෘතිය යටතේ ශ්‍රී ලංකාවේ බලශක්තියට ඉරානය විසින් කර ඇති ආයෝජනය ඒ වගේම තමයි ශ්‍රී ලංකාවට ඇතැම් අවස්ථාවලදී නොමිලේ ඉන්ධන පහසුකම් පවා ලබා දීමට මේ අයතුල්ලා අලි කමේනි කටයුතු කර තිබෙනවා. ඒ වගේම තමයි ඉරානයට පක්ෂපාතී බටහිර විරෝධී ඇතැම් ත්‍රස්තවාදී සංවිධානවලටද අයතුල්ලා අලි කමේනි විසින් තමන්ගේ සහයෝගය දක්වලා තියෙනවා. ඉතින් අයතුල්ලා අලි කමේනි කියන්නේ ඉරානයට ඉතාම ආදරය කරන නායකයෙක්. ඒ වගේම ඔහුගේ ඒකායන බලාපොරොත්තු වූයේ ඉරානය සංවර්ධනය කිරීමයි. මෙහිදී අලි කමේනි කිසිම අවස්ථාවක කිසිම රටක් ආක්‍රමණය කරන්න පෙළඹුණේ නැහැ. තමන්ගේ රටේ ආර්ථිකය සහ තමන්ගේ රටේ ආරක්ෂාව වැඩි කර ගැනීමට තමයි ඔහු පෙළඹුණේ. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව වැනි මිත්‍රශීලී රටවල් සමග ඉතාම හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වූ ආදරණීය නායකයෙක් විදිහට අපිට අලි කමේනිව හඳුන්වන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් කරන්න, නොදන්න කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අමතක නොකර අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් දවසක තවත් වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. බයි.